සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේ චං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගත සති. කාරුණික හිඟතුනි, ලෞතුරා තථාගත ශාන්තිනායක භාගවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීමේදී සෑම සිල් දනාගේ සිත් සතන්වල කරුණාව, මෛත්‍රිය, දයාව නැමැති ගුණ සුවඳ හැම වෙලාවෙම ලැබෙනවා. පින්වතුනි, තථාගත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඒ සොයාගත්ත හොඳ මාර්ගය අපිට කියලා දුන්නා. මේ මාර්ගයේ අපි සෑම සිල් දාම ගමන් යන්නට ඕන. ඒ වගේම තමයි පින්තුනි, අපි දන්නවා ලෝතුරා භාගවත් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ධර්මීය, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම මේ පොසොන් කාලයේදී අපි විශේෂ වශයෙන් අගය කරන්නට ඕන. අපි සිහිපත් කරනවා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ එදා ලංකාවට පැමිණලා ශ්‍රී මහා බෝධි වහන්සේ ස්ථාපිත කරලා ඒවා ග්‍රෝපණය කරලා ඊට පස්සේ එයින් ඇති වූ මේ බුදුදහම අපේ සංස්කෘතියට විශාල වශයෙන් අපේ තරුණයන්ට හරි මඟට යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ පොසොන් කාල සීමාව තුළ අපේ තරුණ ප්‍රජාව සෑම වෙලාවම හිතේ තියාගන්න ඕන. අපේ තරුණ ප්‍රජාව මතක තියාගන්න ඕන. මේ අපේ උතුම් බුදුදහම අපි ආරක්ෂා කරගන්න ඕන. මේ පොසොන් කාල සීමාව තුළ සෑම තරුණයෙක්ම හදවතේ මාගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා ඒ බුදු ගුණ සිහිපත් කරමින්, බුදුබණ සිහිපත් කරමින් මේ කරන්නා වූ පොසොන් දානමාන සීලාදී ගුණ සිහිපත් කරලා ඒවා හරියාකාර නිසි මාර්ගයකට රැගෙන යන්න ඕන. අපේ තරුණයෝ සමහර අය අපි හිතලා බලමු සමහර මත්ද්‍රව්‍ය යොමුනා කියලා අයිස් කුඩු නොකොට ආදී වතුර වලට විසුණාට පස්සේ තරුණයන්ගේ ජීවිත මේ වෙන විට විනාශ වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි, මේ තරුණයෝ නොමග යැව්වේ කවුද? මමද? එහෙම නැත්නම් සමාජයේද? සමාජෙ විසින් නොමග ගියමේ දරුවා දෙමව්පියන්ගේ තියෙන දුර්වලකම. තම දරුවා හරියාකාරව, නිසියාකාරව, නිවැරදිව තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයන්ව ඒ ගමන් ඒ මාර්ගයේ යවුවා නම් කවමදාකවත් මගේ දරුවා කුඩුකාරයෙක්, මංකොල්ලකාරයෙක්, ඉතුරුකාරයෙක්, අබින්කාරයෙක්, මිනිමරුවෙක් නොවේ කියන හැඟීමෙන් මගේ දරුවා වෛද්‍යවරයෙක්, මගේ දරුවා මහේස්ත්‍රාත්වයෙක්, මගේ දරුවා උසස් තැනක ඉන්නවා කියන හැඟීම හිතේ තියාගත්ත අය තමයි දරුවා හරියාකාරව හරි මඟට අරගෙන වැඩ කටයුතු කළේ. ඒ වගේම තමයි මේ මත් රකුසාගෙන්, මේ කුඩු රකුසාගෙන්, අයිස් රකුසාගෙන් මේ දරුවෝ සෑම දිනම, තරුණයෝ සෑම දිනම ආරක්ෂාවෙන්ට සමාජයට ගියත් සමාජය තුලින් තමන්ගේ හිංසාවක්, පීඩාවක් වෙනවා නම් අපේ තරුණ පරපුර ඒ සමාජයෙන් ඈත් වෙලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මොකද ඉදිරි කාලයේදී අපේ තරුණයන්ගේ ජීවිතවලට මොනියම් දෙයක් සිදු වේවිද දන්නේ. මේ සෑම කෙනෙක් මතක තියාගන්න. හතු පීපේන පොළොවේ කටු පිළ පතොක් පෙළවේ ගේ වුණොත් එය වනවේ එයම කෙනෙකුගේ දුකට මුල වේ. අමතක කරන්න එපා. මේ මහ පොළොවේ කටු පිළ පතොක් පෙළවෙනවා. ඒ වගේ මේ සමාජය තුළ මේව ඇනුනාම අනිත් අයට වේදනාවක් ඇති වෙනවා. සෑම තරුණයෙක්ම කල්පනා කරගන්න, තරුණියක්ම කල්පනා කරගන්න මේ කටු ඇනෙන්න වේදනාව ඇති වෙනවා. මේ කටු
ඇනෙන්නේ නැති වෙන විදිහට අපි සමාජයට යන්න ඕන කියන හැඟීම ඇති කරගත්තොත් සෑම පුරවැසියෙකුටම අප තථාගත ශාන්තිනායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව ක්‍රමානුකූලව ගමන් ආරම්භ කරමු. සැමට යහපතක් වෙනවා. මම මුලින් සුප්පුබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේචං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති යම්නින් තථාගතයන් වහන්සේ දේශනා කළේ මාගේ ධර්මයේ සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්න. මාගේ ධර්මයේ හිතේ තබාගෙන වැඩ කටයුතු කරනවා. මාගේ ධර්මී යම් කෙනෙක් හිතේ තබාගෙන වැඩ කරොත් කිසිම කෙනෙකුට කිසිම අවස්ථාවක වැරදීමක් වෙන්නේ නැහැ. හරි මාර්ගයේ හරි දේ නිසියාකාර නිවැරදිව කරගෙන යන්න පුළුවන්. ඒසම මේ අවස්ථාවේ සෑම දරුවෙක්ම ඉල්ලා සිටින්නේ අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ මේ ධර්මයේ අනුගමනය කරන්න. සමහර විට සමහර අයට මේ ධර්මයේ අනුගමනය කරන්න ඒ අය සමහර උදාහරණයක් රාජ්‍ය පාලකව කවදාකවත් ධර්මයේ අනුගමනය කරන්න කැමති නැහැ. මේ රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනත් දෙයකින් අපි බුදුදහම කෙරෙහි ඇල්මැති නායකගේ බුදුදහම විනාශ වෙන විදිහට කටයුතු කිරීමයි. එසේනම් මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවේදී යම් දෙයක් මේ දරුවෝ මේ පින්තුන් ලැබගත්තා නම් මතු අනාගත කාලයේ මෛත්‍රී බුදුන් දකින්ද මේ පින් අත්පත් වේවා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මధుර මනෝහර ධර්ම දේශනාව සෝවාන් මාර්ගයට පත් වෙන මේ සිල් පින්තුන්ට අත්පත් වේවා කියලා සාදු කාර්යයක් දෙන්න.